පින්වතුනි කොතනකවත් බුදුහාඳුරෝ දේශනා කළා නැහැ. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියන්. ප්‍රාණයන් ඝාතනය කරන කෙනා ඒකාන්තයෙන්ම නිරේට යනවා. සුගතියට යන්න බෑ. එයා දුගතියටම යන්නේ කියලා බුදුහාඳුරෝ කොහෙවත් කියලා නැහැ. එතකොට අදින්නාදානා වේරමණී අන්නයගේ දේවල් ගන්න කෙනා කාමයේ මිච්ඡාචාරා වේරමණී. කාමයේ වර්ධ හැසිරෙන කෙනා මුසාවාදා වේරමණී. බොරු කියන කෙනා සුරාමේරේ මජ්ජපමාදත්තාන. මත්පැන් පානය සුරා වෙත ඇබ්බැහි වුණගෙන ඒකාන්තයෙන්ම නිරයට යන්නේ. එයා ඒකාන්තයෙන්ම දුගතියට යන්නේ. එයාට වෙන තැපතක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කළා නැහැ. එහෙනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ පංචශීලයෙන් රැකපු අයට ධර්ම දේශනා කරෙත් නැහැ. දසයෙන් රැකපු අයට ධර්ම දේශනා කරෙත් නැහැ. දෙසටක් මිත්‍යා මතවාදත් එක්ක පව් කර ගියපු පිරිසකට තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරේ. ඒ ඇත්තෝ එක පිළිගත්තා. පිළිගත් අය ඒ ගැන පැහැදිච්ච අය ඒකෙන් හරි මාර්ගයකට වැටුණ අය උදන්නනවා හරියට වලාකුළු වලින් ඈත් වෙච්ච මිදුණු පුර චන්ද්‍රයා වගේ. බුදුරජාණන් වහන්සේ නම් කිව්වේ මොන වැරද්දක් කරපු කෙනෙක්ට වුණත් ඒකෙන් අත මිදිලා නිර්වාණ අවබෝධය කරා යන්න තමන්ගේ වැරදි හදා ගන්න පුළුවන් කියලා. කුසලන්ට පදානාති කුසල මූලන්ට පදානාති අකුසලන්ට පදානාති අකුසල මූලන්ට පදානාති උච්චතාවතෝ සම්මාදිට්ඨි. පංච ඉන්ද්‍රියන් තියෙන ඇසෙන් රූප පේන, කනෙන් ශබ්ද ඇහෙන, දිවෙන් රස දැනෙන, ඒ වගේම ශරීරයෙන් ස්පර්ශයක් ඔබට දැනෙන, නහයෙන් ගඳ සුවඳ දැනෙන මේ පංචේන්ද්‍රිය සතු ඔබට පුළුවන් කුසලංච පජානාති මේක කුසලයක්. කුසල මූලංච පජානාති මේ කුසලයේ වෙන්න හේතුව මේක. අකුසලංච පජානාති මේක අකුසලයක්. අකුසල මූලංච පජානාති අකුසලයේ වෙන්න මෙන්න මේකයි හේතුව. එහෙනම් ඔය ආදී වශයෙන් හරි වැරද්ද තේරුම් අරගෙන හැරෙන්න අපි ඔක්කොටම පුළුවන්. එහෙනම් ඕනම වැරද්දක් කරන කෙනෙක්ට මේකෙන් අත මිදෙන්න පුළුවන්. ඉස්සර කාලේ හිටිය අනුභවයේ මිනිස්සු 1900ක්ම මැරුවා. 1900ක් මරලත් එයා ගියේ දිව්‍ය තලයක තාවතින්ත කියලා. එහෙනම් ඔය කියන විදියට හැමෝම නිරේට යනවනම් කොහොමද ප්‍රාණඝාතය එච්චරටම කරපු එයා නිරේට ගියේ? ඔයාලා එහෙම පව් කරලා නැහැ. මම එහෙම පව් කරලා නැහැ. සිංහතුන පිට එහෙම පව් කරන්නත් බෑ. ඉස්සර හිටිය ගණිකාව අම්බපාලි කියලා. මෙයා මිනිස්සු දහසක් වගේ පිරිසක් එකට සංසාරයේ යෙදුණා. කාමයේ වර්ධව හැසිරුණා. ඉතින් එච්චර දෙයක් කරපු අම්බපාලි කියන කෙනා මතක තියාගන්න එයත් රහත් භාවයට පත් වුණා. රහත් තෙරණියක් වුණා. එහෙනම් ඔය කියන විදියට ඒකාන්තයෙන්ම නිරේට නයි යන්නේ. කොහොමද එයා රහත් තෙරණියක් වුණේ? අඟුලිමාල කියලා මිනිස්සු 1000කට වැඩිය මරණ අඟුලිමාලයක් හදන්න හැදුවා. 1000ක. එතකොට එච්චර මිනිස්සු ගොඩක් මරපු ඝාතනය කරපු යක්ෂයෙක් වගේ හිටපු අඟුලිමාල කියන කෙනා නැවත කොහොමද භික්ෂුවක් වෙලා රහත් භාවයට පත් වුනේ? එහෙනම් ඔය කියන විදිහට ඒකාන්තයෙන්ම නිරේට යන්නේ. යාට සුගතියකට යන්නත් බෑ. පින්වතුනි වැරදි කරන අය තමයි අපි. වැරදි කරන අය තමයි බණ අහන්නේ. ඒ වැරදි හදාගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒවා හදාගන්නේ නැතුව ධර්මයට